ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම එඩියුකේෂනල් ඇකඩමි YouTube නාලිකාවට. මම කලින් වීඩියෝ එකෙන් දැම්මා 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ සිංහල ප්‍රශ්න පත්‍රයට එන අනුමාන විචාර හා රචනා ප්‍රශ්න ටිකක් 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ අද ඔයාලට තිබ්බේ සිංහල ප්‍රශ්න පත්‍රය. මම දීපු අනුමාන රචනා හා විචාර ප්‍රශ්න වලින් 180කට වැඩි ප්‍රමාණයක් මේ සැරේ සිංහල ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තිබ්බා. ඔයා අපේ සිංහල අනුමාන ප්‍රශ්න වීඩියෝ එක බලලා සිංහල විෂය හොඳටම ලිව්වා නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයා මේ වීඩියෝ එක බලලා ගියේ නැත්නම් මේ වීඩියෝ එකක් බලලා ගිහිල්ලා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය හොඳටම ලියන්න. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රයේ 1 2 3 කියන කොටස් තුනටම එන අනුමාන ප්‍රශ්න ටික කියනවා. ඒක හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අවසානයේ වෙනකම්ම බලන්න. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඒක හින්දා ඔයාලට සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න වීඩියෝ මග ඇරෙන්න නැතුව බලන්න පුළුවන්. මම දැන් ඔයාලට කියන්නම් 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ පළවෙනි කොටසට එන සිතියම් අනුමාන ටික. ඒ අනුව ඔයාලට 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ ලංකා සිතියම් අනුමාන විදිහට එන්නේ මේ ස්ථාන ටික. පළවෙනි ස්ථානේ තමයි පදවිය වැව, ඉබ්බන් කටුව, යාපනය, පොළොන්නරුව, ලංකාපටුන, ඇතුගල්පුර, මාදුරුවය, ගල්ඔය, කොත්මලේ ජලාශය, හෝටන් තැන්න, මිහින්තලය, මහනුවර හෙවත් සෙංකඩගල, ඉරණමඩු වැව, නල්ලූර්, මන්නාරම. මේ ස්ථාන ටික තමයි ඔයාලට 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ඉතිහාසයේ ලංකා සිතියම් අනුමාන විදිහට එන්නේ. මේ ස්ථාන ටික ඔයාලා ලංකා සිතියමක ලකුණු කරලා හොඳට පුරුදු වෙලා යන්න. මේ ස්ථාන එන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මම දැන් ඔයාලට කියන්නම් 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ලෝක සිතියම් අනුමාන. ඒ අනුව ඔයාලට පළවෙනි ස්ථානේ තමයි හිරෝෂිමා, කැලිකට්, පෘතුගාලය, සුමාත්‍රා දූපත, චෙන්නායි, හෙවත් මදුරාසිය, ගෝව, මධ්‍යධරණී මුහුද, නයිල් ගඟ, රතු මුහුද, බංගලාදේශය. මේ ස්ථාන ටික තමයි ලෝක සිතියම් අනුමාන එන්නේ. මේ ස්ථාන ටිකත් ඔයාලා හොඳට ලකුණු කරලා පුරුදු වෙලා යන්න. මේ ස්ථාන වලින් එන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඔයාලා දන්නවා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ ඔයාලට දෙවෙනි පත්‍රයේ පළවෙනි කොටසට එනවා රූප සටහන් දෙකක් දීලා ප්‍රශ්න අහනවා. ඒකට එන අනුමාන ටික මම දැන් කියන්නම්. ඒකට ඔයාලට ප්‍රශ්න හැදෙන්නේ 10 11 ශ්‍රේණි වල පෙළ පොතේ තියෙන පාඩම් වල රූප සටහන් දාලා. මම ළඟ PDF එකක් තියෙනවා. ඒ රූප සටහන් වලට එන්න පුළුවන් ප්‍රශ්නත් එක්ක ඔයාට ඒක ඕනි නම් පහළ පළවෙනි කමෙන්ට් එකෙන් දාලා තියෙන අපේ WhatsApp සමූහයට එකතු වෙන්න. මම මේ PDF එක දාන්නම්. ඒක ඔයාලා හොඳටම බලාගෙන යන්න. එතකොට ඔයාලට ඒ ලකුණු වලට ලේසියෙන්ම ගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්නම් 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ දෙවෙනි කොටසට එන අනුමාන ප්‍රශ්න ටික. ඒ අනුමාන ප්‍රශ්න ටික ඔයාලට දෙන්නේ මේ පාඩම් ටිකෙන්. මේ පාඩම් ටික ඔයාලා හොඳටම බලාගෙන යන්න. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාව ජනාවාස වීම. දෙවෙනි එක තමයි වියලි කලාපයේ පැරැණි නගර පිරිහීම හා නිරුද්ධික නවරාජධානි බිහිවීම. තුන්වෙනි එක ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය. හතරවෙනි එක මහනුවර රාජධානිය. පස්වෙනි එක බ්‍රිතාන්‍යය යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය. හයවෙනි එක බ්‍රිතාන්‍යය යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම. හත්වෙනි එක ශ්‍රී ලංකාවට නිදහස ලැබීම. මේ පාඩම් හතෙන් තමයි ඔයාලට දෙවෙනි කොටස හැදෙන්නේ. මේ පාඩම් හත ඔයාලා හොඳටම බලාගෙන යන්න. මම දැන් ඔයාලට කියන්නම් 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි කොටසට එන අනුමාන පාඩම් ටික. මේ පාඩම් දෙකෙන් තමයි ඔයාලට ඒ කොටස හැදෙන්නේ. මේ පාඩම් දෙකත් ඔයාලා හොඳටම බලාගෙන යන්න. පළවෙනි පාඩම තමයි පුනරුදය. දෙවෙනි පාඩම තමයි ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්. මේ පාඩම් දෙකෙන් තමයි ඔයාලට තුන්වෙනි කොටස හැදෙන්නේ. මේ පාඩම් දෙක හොඳටම බලාගෙන යන්න. මේ විදිහට තමයි 2024 2025 අධ්‍යයන පොත්සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ඉතිහාසයේ අනුමාන සිතියම් හා පාඩම් ටික එන්නේ. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඔයාට සුබ දවසක්.